හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථාවත්කම් නඩුව මගින් පසුගිය කාලය තුලදී දේශපාලඥයන් සිය බලය භාවිතා කර උපයාගෙන ඇති වත්කම් රැසක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ ලබන අගෝස්තු 20 වනදා විභාගයට ගැනීමට නියමිතයි. එහිදී බැංකු කිහිපයක කළමනාකරුවන් විසින් ඔහු සතු ගිණුම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මර්වින් සිල්වා කම්කරු සහ මහජන සම්බන්ධතා අමාත්‍ය ලෙස කටයුතු කළ 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා වූ වසර දෙකක් වැනි ඉතා කෙටි කාල සීමාවක් තුළ සිය නීත්‍යානුකූල ආදායම් මාර්ගවලින් පැහැදිලි කළ නොහැකි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා. ඔහු පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ ස්ථාවර තැන්පතු 10ක පමණක් රුපියල් ලක්ෂ 1823කට වැඩි මුදලක් තැන්පත් කර තිබෙනවා. මෙහි අන්තර්ගත එක් තැන්පතුවක් රුපියල් කෝටි 6ක වටිනාකමකින් යුක්ත වන අතර රුපියල් ලක්ෂ 366ක්, රුපියල් ලක්ෂ 365ක් සහ රුපියල් ලක්ෂ 225ක් ඉක්ම වූ තවත් විශාල තැන්පතු තුනක් එහි තිබී තිබෙනවා. මීට අමතරව ඔහු එම බැංකුවේ රුපියල් ලක්ෂ 33ක් ඉක්ම වූ තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 5ක් පවත්වාගෙන ගොස් ඇති බවද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.